ෂණික මෝචනය. එහෙම නැත්නම් ඉක්මනින් පිටවීම. මම ඩොක්ටර් ලහිරු. අද කතා කරන මාතෘකාව මේක. හරි. මේ මාතෘකාවේදී මම කතා කරනවා මොකද්ද ෂණික මෝචනය කියන්නේ? මේක කාටද එන්නේ? මොනවද රෝග ලක්ෂණය? සහ ආවොත් මොනවද කරන්න ඕනේ කියන එක. හරි. එතකොට වැදගත්ම දේ තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න තියෙන ෂණික මෝචනය කියන එක ට්‍රීටබල්. ප්‍රතිකාර කරලා ඒක හොඳ කරන්න පුළුවන්. හරිද? ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි මේක තියෙන ස්ටිග්මා එකත් එක්ක මිනිස්සු කැමති නැහැ. තමන්ගේ ප්‍රශ්නේ කියන්න ඩොක්ටර්ස්ලාට කියන්න කැමති නැහැ. දන්න කෙනෙක් එක්ක කතා කරන්න කැමති නැහැ. මොකද එයාලා බයයි, ලැජ්ජයි. මොකද මිනිස්සු එක නරක විදිහට ඒ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා කියන්න බයයි, තමන් ලැජ්ජාවටපත් වෙයි කියලා. හරිද? ඕක තමයි ප්‍රශ්නේ. නැතු ඕක හොඳ කරන්න බැරිකම නෙමෙයි. අද වීඩියෝ එකකින් අපි ඕක ගැන ඉගෙන ගමු. හරිද? එතකොට ඊට කලින් මම කියනවා TikTok, YouTube, Facebook account තුනම මගේ subscribe කරලා තියාගන්න. ඒ තුනේම මම videos දානවා. හරි? එතකොට ෂණික මෝචනය කියන්නේ දෙන්න husband and wife එකට ඉඳලා විනාඩියක් වගේ ඇතුළත පිට වෙනවා. ශුක්‍රාණු පිටවීම සිද්ධ වෙනවා නම් මේක ෂණික මෝචනය තමයි. හරිද? එතකොට ඕක කාටද එන්නේ? ඕක ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. ලංකාවේ population එක ලංකාවේ පිටින් කට්ටියගේ 3න් 1කට වගේ ඕක තියෙනවා. මේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට තියෙන දෙයක් නෙමෙයි. හරිද? ගොඩක් අයට තියෙනවා. හැබැයි කට්ටිය ගැන කතා කරන්නේ කියන්නේ අර බය නිසා, ලැජ්ජාව නිසා. එහෙම වෙන්න එපා. අද ඉඳන් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලා ડોක්ටර් කෙනෙක් ගාවට ගිහලා ওই ප්‍රශ්නේ කතා කරන්න. ඔකට ප්‍රතිකාර තියෙනවා. හරිද? හරි. මම කව විනාඩියක් වගේ ඇතුළත පිටවීම තමයි ෂණික මෝචනය කියලා කියන්නේ. හරිද? මේකෙදි ගොඩක් දියවැඩියාව වගේ තියෙන කටියට දියවැඩියාව තියෙන අයගෙන් 70%කට විතර මේක එනවා. හරිද? ප්‍රීමැචුවර් ඉජැකියුලේෂන් එක එහෙම නැත්නම් ෂණික මෝචනය. ඒ වගේම ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියන්නේ ලිංගය ප්‍රාණවත් නොවීම. ওই දෙකම දියවැඩියාව තියෙන කට්ටියට එන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍ය හේතු තියෙනවා. ඒ කියන්නේ ඇන්ක්ෂස් නම් නිකන් ඔයාලා නිකන් ඔයාලගේ ඇන්ක්සයිටි එකත් එක්ක එන්න පුළුවන්. ඔයාලා ස්ට්‍රෙස් වෙලා නම් ඉන්නේ ස්ට්‍රෙස් එකත් එක්ක ෂණික මෝචනය කියන එක එන්න පුළුවන්. හරිද? ඊළඟට සෙක්ස් කරන ෆ්‍රීකවන්සි ගොඩක් අඩු නම් හරිද? ඒක එන්න පුළුවන්. හරිද? එතකොට ඒක නම් හදා ගන්න පුළුවන්. හරිද? එතකොට ඔය වගේ දේවල් එක්ක එන්න පුළුවන්. ස්ට්‍රෙස් එක, ඇන්ක්සයිටි එක, දියවැඩියාව, ඊළඟට තයිරොක්සින් වල ප්‍රශ්න වලට එන්න පුළුවන්. සමහරුන්ගේ සෙන්සිටිවිටි එක වැඩි නම්, ඒ කියන්නේ එතන සංවේදීතාවය වැඩි නම් ඒත් එන්න පුළුවන්. ඕන් ඔය වගේ දේවල් එක්ක එන්න පුළුවන්. අනිත් එක ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ ලිංගය ප්‍රාණවත් නොවීම ඕකත් එක්කත් එන්න පුළුවන්. හරිද? එතකොට ඔය තමා කාටද එන්නේ කියන එක. හරි. ඕකේ රෝග ලක්ෂණ මම කිව්වා මෙහෙම කලින් පිටවීම. එහෙම නැත්නම් ඉන්ටර්කෝස් එකේ husband and wife එකට ඉඳලා ඉන්ටර්කෝස් එකේදී විනාඩියක් වගේ කාලය ඇතුළත පිටවීම තමයි රෝග ලක්ෂණ. හරිද? එතකොට ඕකේ ප්‍රශ්නේ මොකද්ද? ඕකෙන් වෙන්නේ මොකද්ද? ඕකෙන් වෙන්නේ එකක් තමන්ගේ පාර්ට්නර් සැටිස්ෆයි වෙන්නේ නැති වෙන්න පුළුවන්. ෆීමේල් පාර්ට්නර් සැටිස්ෆයි වෙන්නේ නැති වෙන්න පුළුවන්. තමන්ගේ තියෙන කොන්ෆිඩන්ස් එක එහෙම නැත්නම් තමන්ගේ තියෙන ආත්ම විශ්වාසය යන්න පුළුවන් පිළිමි කෙනාට. හරිද? රිලේෂන්ෂිප් එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තමන් රිලේෂන්ෂිප් එකේ යාළගේ තියෙන අර ෆිසිකල් කනෙක්ෂන් එක, මෙන්ටල් කනෙක්ෂන් එක දෙකම අයින් වෙන්න පුළුවන්. ඕක ලොකු ප්‍රශ්නයක් නේ. එතකොට ඕකෙදි වැදගත් දේ තමයි ඕක තියන අය. හරිද? ඒ කියන්නේ ෂණික මෝචනය කියන අයත් එක තියන අය ප්‍රතිකාර ලබා ගැනීමේදී පළවෙනි දේ තමයි තමන්ගේ පාර්ට්නර්, ඒ කියන්නේ ෆීමේල් පාර්ට්නර් සපෝටිව් වෙන්න ඕනේ. මේක ගැහණු කට්ටියට පණිවිඩයක්. එතකොට එයා ඉවසීමෙන් සපෝට් කරන්න ඕනේ මේකෙදි ප්‍රතිකාර ටික පිළිවෙලට ගන්න. මම ප්‍රතිකාර ටික කියන්නම්. වෙන්න ඕනේ කොහොමද, යන්න ඕනේ කාලඟටද කියන ඔක්කොම කියන්නම්. හරි? එතකොට මම කිව්වා මේක හොඳ කරන්න පුළුවන්. ඔයාලගේ රිලේෂන්ෂිප් එකට ඉෂුව එකක් කරගන්න දෙයක් නෙමෙයි. මේක හොඳ කරන්න පුළුවන් දෙයක්, ප්‍රතිකාර තියෙන දෙයක්. එතකොට ওই දේ තියෙනවා නම් බය නැතුව, ලැජ්ජ වෙන්නේ නැතුව ડોක්ටර් කෙනෙක් ගාවට යන්න. යුරෝලොජිස්ට්ලා කියලා ඉන්නවා. ඒ කියන්නේ අපේ මෞත්‍ර ලිංගික පද්ධතිය කියන්නේ. හරිද? ඒ පද්ධතිය සම්බන්ධයෙන් ස්පෙෂලිස්ට්ලා ඉන්නවා. එහෙම නැත්නම් ඔයාලා GP කෙනෙක් ගාවට යන්න, අපි ගාවට එන්න, අපි රෙෆරල් එකක් දාලා දෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් මොකක් හරි රෝගයක් ඩයග්නෝස් කරාට පස්සේ හරිද? මෙන්න මේකට අදාළම කෙනා, මෙන්න මේ විශේෂඥ වෛද්‍යවරයා කියලා ලෙටර් එකක් ලියලා ඒ පැත්තට යොමු කරන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා ඒ ડોක්ටර් ගාවට ගියාට පස්සේ එයා අවශ්‍ය ට්‍රීට්මන්ට්ස් එක ඔක්කොම යනවා. හරිද? ඔකට සයිකොලොජිකල් සපෝට් එකක් දෙන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ මානසික වෛද්‍යවරයෙක්ගේ සපෝට් එක ගන්න වෙනවා වෙන්න පුළුවන්. අර කිව්වාගේ යුරෝලොජිස්ට් කෙනෙක්ගේ සපෝට් එක ගන්න වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රතිකාර ටික ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම පිළිවෙලට වෙන්න ඕන විදිය කියනවා, කොහොමද කරන්න ඕනේ කියලා කියනවා. හරිද? එතකොට ඔකට තියෙනවා එක්සර්සයිසස් තියෙනවා. හරිද? එක්සර්සයිසස් තියෙනවා තමන්ගේ ශුක්‍රාණු පිටවීම පාලනය කරගන්න පුළුවන් වෙන විදිහ එක්සර්සයිසස් තියෙනවා. ඊට පස්සේ බෙහෙත් තියෙනවා. හරිද? බෙහෙත් කියන එක අන්තිම ඔප්ෂන් එක. ඒක තමයි පළවෙනි දේ. බෙහෙත් කියන එක පළවෙනි ඔප්ෂන් එක කරගන්න ඒවා. මම මේ වීඩියෝ එකේදී බෙහෙත් කියන්නෙත් නෑ. පිටවීම පරක්කු කරන්නත් බෙහෙත් තියෙනවා. ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එකට එහෙම නැත්නම් ප්‍රාණවත් වීම වැඩි කරන්නත්
බෙහෙත් තියෙනවා. ওই දෙකම තියෙනවා නම් ඒ දෙකටම අපිට කම්බිනේෂන් යන්න වෙනවා. හරිද? හැබැයි මම බෙහෙත් වර්ග මේකදී කියන්නේ මොකද ඊට පස්සේ ඔයාලා ඔක්කොම ඒ බෙහෙත් එකකින් ෆාමසියෙන් ගන්න පටන් ගන්න. ඒක හොඳ නෑ. ඔයාලට ඉන්ඩිකේෂන්ස් තියෙනවා, කන්ට්‍රා ඉන්ඩිකේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ මේ බෙහෙත ගන්න ඕන අය ඉන්නවා, ගත යුතු නැති අය ඉන්නවා. ඒ නිසා මම බෙහෙත් කියන්නේ යන්නේ. ඒක අන්තිම ඔප්ෂන් එක. ඔයාව අදාළ ස්පෙෂලිස්ට් යොමු කරාට පස්සේ ඒ ස්පෙෂලිස්ට් අනිත් ඔප්ෂන්ස් හරියන්නේ නැත්තම් ඩ්‍රග්ස් වලට යයි. හරිද? එක්සර්සයිසස් තියෙනවා. ඊට පස්සේ ශිෂ්ණයේ සංවේදීතාවය අඩු වෙන ක්‍රීම් වර්ග තියෙනවා. හරිද? එතකොට පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන්. ඊට පස්සේ ස්ක්වීස් ටෙක්නික් එක කියලා තියෙනවා. ඒ වගේ දේවල් කියලා දෙන්න ඔයාලා පිළිවෙලට ට්‍රීට්මන්ට්ස් වලට යන්න ඕනේ අදාළ ડોක්ටර් ගාවට. හරි? එතකොට ඒ දේවල් වලින් පස්සේ තමයි එක්සර්සයිසස් එහෙම නැත්නම් ඒ ලෝකල් ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් ක්‍රීම් ඊට පස්සේ වෙන ටෙක්නික්ස් හරිද? ඒ දේවල් වලින් පස්සේ අන්තිම ඔප්ෂන් එක විදිහට තමයි බෙහෙත් වලට යන්නේ, ඩ්‍රග්ස් වලට යන්නේ. එතකොට පළවෙනි ඔප්ෂන් එක ඔයාලා ඩ්‍රග්ස් කරගන්න නිසා තමයි මම මේ වීඩියෝ එකේදී ඩ්‍රග්ස් මොනවද කියලා කියන්නේ නැත්තේ නම් වල. ඒකට බෙහෙත් තියෙනවා. ඔළුව තියාගන්න. මේකට බෙහෙත් තියෙනවා. බෙහෙත් වලට කලින් ඔප්ෂන්ස් උත් තියෙනවා. ට්‍රීටබල් ප්‍රතිකාර කරලා හොඳටම හොඳ කරගන්න පුළුවන්. ඔයාලගේ රිලේෂන්ෂිප් එකට මේක ඉෂුව එකක් කරගන්න එපා. එකම දේ ලැජ්ජ නොවි ડોක්ටර් කෙනෙක් ගාවට ගිහලා ඔයාලගේ ප්‍රශ්නේ කියන්න. ඔයාලට මේකට ඉක්මනට විසඳුමක් ගන්න පුළුවන්. හරි? මේක තමයි වීඩියෝ එක. මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්. දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම YouTube, TikTok, Facebook එක තුනම ෆලෝ කරලා තියාගන්න. Thank you very much.